අයිබෝන් අලුතෙන් පටන්ගතු අක්කරේ ඉංගුරු අක්කරේ බලන්න ඇවිල්ලන්න පුඩ්ඩක් මේක දැන් හදල මාස නෙවේ ඇතම දවස් 15යි තම පැළවෙලා නෑ එකක්වත් තනකොල එනවා ඉතින් ඉංගුරු පැළවෙන්න කලින් අපිට වල්නාශකයක් දාගන්න පුළුවන් දැන්වට පෙර මේකේ මේ මේ තනකොළ නිසා වල්නාශකයක් කරන් ආව ගහන්න මේ ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන කියලා හිතුණා. මොකද වැදගත් වෙයි ඔයගොල්ලන්ටත් වගාවේ මේ ඉඟුරු පැලවෙන්න කලින් තනකොළ මර්ධනය කරන්න මෙන්න මේක මේ පාරාග්ලයිෆෝසේට් කියන වල්නාශකයක් මේක ජීකේතයතු වල්නාශකයක් සාමාන්‍ය ඉඟුරු පැලවෙන්න කලින් මේක ගහගන්න ඕන. ඔය ඉලු කැටවරා ඒ වගේ තියෙන ඒවා ඔක්කොම මේ අපිට මර්ධනය කරගන්න පුළුවන් මේක පාවිච්චි කරලා. මේක ග්‍රෑම් 100ක් තියෙන්නේ මේකේ. ග්‍රෑම් 100 ලීටර් 16 ටැංකියකට තමයි දාන්න ඕන. රුපියල් 700 ගාලා තියෙන 550 වගේ කඩෙන් ගන්න පුළුවන්. ඒක තමයි මට ඇත්තටම ඔයගොල්ලන්ට කියන්න ඕනකම තිබුණේ. නැත්තම් සාමාන්‍යයෙන් ඉඟුරු පැලවුණාම ගොඩක් තනකොළ එනවා. ඒ තනකොළ ලොකු ප්‍රමාණයක් මේ වගේ අක්කරයක් අක්ක ඊට වඩා වැඩි ප්‍රමාණයක් වගා කරනකොට අපිට මේ තනකොළ අතින් ගලවලා මර්ධනය කරන්න අමාරුයි. ඒක නිසා තමයි දැන් ඉඟුරු පැලවෙන්න කලින් අපි තියෙන තනකොළ මැරෙන්න මේක අපි මේ පාවිච්චි කරන්නේ. රයිට් ඒක තමයි මට ඔයගොල්ලෝ ෂෙයා කරගන්න ඕනුනේ. මේ thank you. එතන තියෙන අක්කරයක් ඉඟුරු දාලා ඒ වතුර ලයින් මුකුත් ගහලා නැහැ තාම. මොකද වැස්ස නිසා තාම ඉතින් අවශ්‍යතාවක් නැහැ. හැබැයි වැස්ස පායනකොට මේකට බඩ ලයින් එකක් දාලා පහළ තියෙනවා ලොකු ලින්දක්. ඒකෙන් තමයි අපි වතුර ගන්න. ඊට පස්සේ ඉතින් වැඩේ කරන් යන්න තියෙන්නේ. thank you.